ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. ඉතින් ඔබ හොඳින් කාලය ගත කරනවා කියලා සිතනවා. අද උදෑසනත් ස්වාමින් වහන්සේ සමග ඔබ කතා කළාද? ඉතින් ස්වාමින් වහන්සේත් ඔබ සමග කතා කළාද? මම මේ වගේ ප්‍රශ්න ඔබෙන් ඉඳහිට අහනවා. නමුත් මේ වගේ ප්‍රශ්න ඔබෙන්ම ඔබ විසින්ම අහගත යුතුයි. අපි ඒ සඳහා ලැහැස්ති පිට සිටිය යුතුයි. යේසුස් වහන්සේ සමග මේ ජීවිතය ගත කරන දරුවන් උන්වහන්සේ සමග කතා නොකර සිටිය යුතුද? හරි. අද ඔබේ ජීවිතයේ ගැටලුවක් තියෙන පුළුවන්. ඉදිරියට යාමක් නෑ වගේ තමයි දැනෙනවා ඇත්තේ. ඔබ කරන සෑම දෙයක්ම අතරමැද සිරවි වගේ ඔබට සිතෙනවා ඇති. සමහර විට සිතෙනවා ඇති කවුරු හරි මේක නවත්වනවා. එමත් නැත්නම් මන්තර ගුරුකම් කරලා තියෙනවා. කවුරු හරි මේකට විරුද්ධ වෙනවා. මට ලැබෙන්න තියෙන යහපත් දේ මට ලබා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ වගේ ඔබට සිතෙනවා ඇති. ඇත්තටම කිසිවෙක් කිසිම මන්තර ගුරුකමක්වත් කරලා නැහැ. ඔබේ කටයුතු ඔබ යහපත් ලෙස කරනවා නම් කිසිවෙකුටවත් ඔබට විරුද්ධ වෙන්න බෑ. දේව වචනය තුල අපට පවසා ඇත්තේ කුමක්ද? අපි ඒක අනුගමනය කළ යුතුයි. ගීතාවලිය 37:5 තාගේ මාර්ගය ස්වාමීන්ට බාර දෙව. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව. උන්වහන්සේ එය ඉෂ්ට කරනසේක. ඉතින් දැන් පළමුව ඔබ ඔබේ මාර්ග ස්වාමින් වහන්සේට බාර දිය යුතුයි. දෙවනුව ඔබ උන්වහන්සේ කෙරෙහි විශ්වාස තැබිය යුතුයි. ඔහු ඔබේත් මගේත් බලාපොරොත්තුවයි. දැන් ඔබේ ගැටලුව පිළිබඳව දෙවියන් වහන්සේ බලාගනී. ඔබ හිතනවාද දෙවියන් වහන්සේව කාට හරි නවත්වන්න පුළුවන් කියලා? මුළු නගරයම එකට වුවත් ඔවුන්ට එය නැවැත්විය නොහැක. මුළු ලෝකයම එකට වුවත් කිසිවෙකුට ස්වාමින් වහන්සේගේ තීරණය වෙනස් කිරීමට නොහැක. දැන් ඔබ මේ කාරණාව දෙවියන් වහන්සේට බාර දුන්නා. දැන් ඔබට කරන්න යුතු දේවල් ටික ඔබ විසින් කළ යුතුයි. ස්වාමින් වහන්සේ ඔබත් සමග සිටින නිසා කිසිවෙකුට එය නැවැත්විය නොහැකි. ඒක මන්තර ගුරුකම්ද යක්ෂයාගේ ක්‍රියාවකින්වත් ඔබේ ගමන නැවැත්විය නොහැක. දැන් ඔබ දෙවියන් වහන්සේට කැපවී ගමන් කරන විට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. වරක් තරුණයෙක් මා වෙත ඇවිත් මට කිව්වා ඔහු කරන කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ කියලා. මම ඇහුවා ඔබ කළේ මොකක්ද කියලා. ඔහු සාප්පුවක් ආරම්භ කර තමන්ටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරලා තියෙනවා. නමුත් ඔහුගේ ඥාතියෙක් කියලා තියෙනවා ඔහු මේ ස්ථානයේ සාප්පුවක් හැදුවොත් ඒක හොඳින් ක්‍රියාත්මක වෙයි කියලා. මේ නිසා ඒ කියපු ස්ථානයේ මුදල් ආයෝජනය කරලා සාප්පුවක් ඔහු හැදුවා. මාස කිහිපයකින් ඒ සියල්ල නැති වුණා. ඒක ඔහුට පාඩුවක්. ඊට පස්සේ ඔහුගේ යාළුවෙක් කිව්වා මේ ප්‍රදේශවල ගොඩක් අලුත් නිවාසී ඉදි වෙනවා. ඔයා ඒක නිසා මෙතන සාප්පුවක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් ඔහු එතනත් සාප්පුවක් හැදුවා. එහිදීත් ඔහුට පාඩු තමයි සිද්ධ වුණේ. ඊට පස්සේ ඔහු මේ සියලු දෙනා විශ්වාස කරන්නේ නැතුව තනියෙන්ම සැලසුමක් හදලා නැවතත් කඩයක් හැදුවා. ඉතින් ඒකෙන් පවා ඔහුට පාඩුවක් තමයි සිදු වුණේ. ඔහු කියනවා ඔහු යන හැම තැනකම පාඩු ලබනවා කියලා. කිසිවකින් ඔහුට ලාභයක් වෙලා නැහැ. ඉතින් මම ඔහුට අද ඔබට දුන්නා වූ පදයම ලබා දුන්නා. දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද? පුතේ ඔබේ මාර්ගය මට දෙන්න. ඔබේ මාර්ගය මට කැප කරන්න. ඔවුන් මෙහෙම කිව්වා, අරයා එහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා ඔවුන්ගේ සැලසුම් කරනවා නම් ඒක දෙවියන් වහන්සේගේ මාර්ගය නෙමෙයි. සියල්ලට කලින් ඔබ ස්වාමින් වහන්සේට යටත් විය යුතුයි. ඔබ තීරණ ගැනීමටත් සැලසුම් කිරීමටත් පළමුවෙන් ඔබ ස්වාමින් වහන්සේට යටත් වී දෙවනුව උන්වහන්සේ කෙරෙහි විශ්වාස තබන්න. ඔබේ ශක්තිය කෙරෙහි යාළුවෝ කෙරෙහි විශ්වාස තබන්න එපා. ඔබට ශක්තිය, ප්‍රඥාව, දක්ෂතාවය ලබා දෙන්නේ ස්වාමින් වහන්සේ. ඔබට දක්ෂතාවය ලබා දුන් ස්වාමින් වහන්සේ කෙරෙහි තමයි අපි විශ්වාස කරන්න ඕනේ. ඔබේ විශ්වාසය ස්වාමින් වහන්සේ කෙරෙහි නම් ඔබ යන අත සාර්ථක වෙනවා. මේ තරුණයා වචනය නිවැරදිව තේරුම්ගෙන ස්වාමින් වහන්සේට කැප වී සිටියා. ඔහුගේ ජීවිතයේ සිදු වුණා වූ සියලු වැරදි දෙවියන් වහන්සේට බාර දී සම්පූර්ණයෙන් කැප වුණා. දෙවියන් වහන්සේට යාඥා කරමින් හොඳ මාර්ග පෙන්වන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඇත්තෙන්ම යේසුස් වහන්සේ ඔහුට විස්මයජනක දොරක් විවෘත කළා. ඔහු ව්‍යාපාර අවස්ථාවක් නිර්මාණය කරගෙන ඔහු හොඳට ආශිර්වාද ලැබුවා. ඇත්තෙන්ම ඔහු සමෘද්ධිමත් වී ගුණණය වුණා. ඔබ ඔබේ මාර්ග ස්වාමින් වහන්සේට කැප නොකළහොත් මෙසේ ජයග්‍රහණ ලබා ගැනීමට ඉතා අපහසුයි. මුලින්ම ඔබේ මාර්ග කැප කළ යුතුයි. ඔබ ඔබේ විශ්වාසය තබා ඇත්තේ කුමක් මතද කියා ඔබම කල්පනා කළ යුතුයි. ඔබේ අධ්‍යාපනය, ප්‍රශංසාව හෝ දක්ෂතා මත ඔබේ ඇදහිල්ල තබා නොගත යුතුයි. මාගේ විශ්වාසය ස්වාමින් වහන්සේ කෙරෙහි. මා කරන සෑම කටයුත්තක්ම මට සාර්ථක කර දෙන්නේ උන්වහන්සේයි. මේ විදිහට අපිට සිතන්න පුළුවන්. ඒ වගේම ශක්තිමත්ව ඒ සියලු කටයුතු සිදු කරන්න පුළුවන්. එවිට කාරණා සිදු වෙනවා ඇති. ඉතින් ස්වාමින් වහන්සේ දෙස බලා දැන් කියන්න. ස්වාමීනි, මගේ මාර්ග ඔබට බාර දෙමි.
මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. ඔබ මාගේ සියල්ලයි මේ කාරණා වෙනුවෙන් මගේ ජීවිතය තුළ හාස්කමක් කළ මැනව. මම එය විශ්වාස කරමි. මම ප්‍රාතිහාර්යක් අපේක්ෂා කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්.